සමත හෙවත් සමාධි භාවනාව. බුදුදහමෙහි ඉගැන්වෙන භාවනාව සමත විදර්ශනා යනුවෙන් දෙආකාර වන බව අපි දනිමු. සමත භාවනාව ලෞකික භාවනාවක්. ඒ නිසා එයින්ම ලෝකයේ ඇති සැටිය සැබෑ තත්ත්වය නියමාකාරයෙන් අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. යථාභූත ඥාන දර්ශන, යථාභූත ඥාන දර්ශනය කියා බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තිබෙන්නේ ලෝකයා තමාත් පිළිබඳ යථාර්ථය නියමාකාරයෙන් දැක ගැනීමේ අවබෝධ කර ගැනීමේ නුවණයි. මේ නුවණ විදර්ශනා භාවනාවෙන් මිස සමත භාවනාවෙන් ලබාගත හැක්කක් නොවේ. එසේනම් කෙනෙකුට සිතෙන්න ඉඩ තිබෙනවා ලෝකයේ පිළිබඳ යථාභූත ඥානය ලැබෙන්නේ විදර්ශනාවෙන් නම් ඇයි මේ සමත භාවනාවක් කියලා. එහෙත් විදර්ශනාව කියන උත්තරීතර භාවනාවට පදනම වන්නේ සමාධියයි. සමාධි පදට්ඨාන. තවත් විදියකින් කියනවා නම් යථාභූත ඥාන දර්ශනය ඇතිවන්නේ සමාධියටපත් සිතක බව. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති. සමාහිත සිතක් ඇති භික්ෂුව යථාභූතය දකි. බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයකම දේශනා කර තිබෙනවා. ඒ නිසායි උන්වහන්සේ සමාධි භාවනා සූත්‍රයේදී මහණෙනි සමාධිය වඩන්න සමාධින් භික්ඛවේ භාවේත කියා වදාළේ. දැන් අප කල්පනාවට ගත යුතු වැදගත් කාරණයක් තිබෙනවා. එනම් අප සමාධියට පත් කරගත යුත්තේ කුමක්ද? මේ සමාධියේ වැඩි යුත්තේ කුමක්ද යන කාරණයයි. සමාධිය කියන්නේ යහපත් අරමුණක සිත රඳවා තැබීමයි. එය විසිරී යන්නට ඉඩ නොදී එම අරමුණේම නොකඩවා තබාගත යුතුයි. ඒ අනුව අප සමාධියට පත් කරගත යුත්තේ අපේ සිතයි. සමාධිය වැඩි යුත්තේද එම සිතෙහිය. එම නිසා මේ සිත කියන්නේ කුමන විදිහේ දෙයක්ද කියා අප ටිකක් විමසා බැලිය යුතු වෙනවා.